hair color එකෙන් පස්සේ after care වැදගත්ද? ඉතින් අද මම කතා කරන්න යන්නේ after care. after care important නැද්ද? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? hair dresser කෙනෙක් විදිහට ඔයා hair color එකක් කරාම කැමති shampoo එකක් අරගෙන ගෙදර ගිහින් යන ගමන් අරගෙන ගාන්න. නැත්තම් ඔයාගේ ගෙදර තියෙන shampoo එකක් ගාන්න. ඔයාට පුරුදු එකක් ගාන්න. හරිද මේ advice එක? නෑ. වැරදි. අපි hair dresser කෙනෙක් විදිහට ඔයා සර්විස් එකක් කරාම ඒක පවත්වාගෙන යන්න අවශ්‍ය උපදෙස් ඔයා දෙන්න ඕනේ. ඒක ඔයාගේ ඩියුටි එකේ කොටසක්. එතකොට අපි hair color එකක් කරාම අපි ක්ලයන්ට් ඊළඟට wash කරන්න තියෙන්නේ කවද්ද? සාමාන්‍ය අපි color එකක් කරනකොට අපි හොඳටම කුණ්ඩේ clean කරලා wash කරලා පිරිසිදු කරලා තියෙන්නේ. ඉතින් නැවත natural protections එන්න සමහරක් colors settle වෙන්න සමහරක් ඒවට ඒ වගේ එක එක හේතු මත පැය 72ක කාලයක් යනවා. එතකොට අපි ඊළඟ washing time එක කියන්නේ පැය 72කට පස්සේ. ඉතින් සාමාන්‍යයෙන් පැය 72කට වරක් තමයි සාමාන්‍ය කොණ්ඩයක් අපි හොදන්න කියන්නේ. එතකොට ගන්න ඕන ෂැම්පූ එක ඔයා ක්ලයන්ට්ගේ කොණ්ඩේ අනුව ඔයා කරපු සර්විස් එක අනුව ඒක පවත්වාගෙන යන්න පුළුවන් විදිහේ ෂැම්පූ එකක් ඇඩ්වයිස් කරන්න ඕනේ. එතකොට මම දකින්න දෙයක් තමයි අපේ ළමයි දන්නේ නැහැ ෂැම්පූ එකක තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද. මම කියන්නේ මුළු ලෝකෙම තියෙන ෂැම්පූ ගැන ඉගෙන ගන්න කියලා. නමුත් ඔයා රෙකමෙන්ඩ් කරන ෂැම්පූ එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද? ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන බෙනිෆිට් මොනවද කියන එක අනිවාර්යෙන් ඔයා දැනගන්න ඕනේ. ඒ ටික ඔයා බලන්න ඕනේ මේ ඉන්ග්‍රීඩියන්ට් එක තියෙනවා මෙයාගේ කොණ්ඩේට මේක හරියනවද? ඉතින් ඒ වගේ ඔයා ක්ලයන්ට් කෙනෙකුට දෙන රේන්ජ් එකක් ගැන ඔයා හරියට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ගොඩක් වෙලාවට සලෝන්ස් වල මොනවද කරන්නේ? සේල්ස් රෙප් ඇවිල්ලා කියනවා මෙන්න මේකට දෙත හැකි. එතකොට hair dresser ඔයාද යාද? නැත්නම් ෆැන්සි ෂොප් එකක කෙනෙක් කිව්වොත් එහෙම මෙන්න මේ වගේ එකක් දෙන්න පුළුවන් කියලා ඔයා ඒක දෙනවා. එහෙම කරන්න බෑ. ඔයයි මෙතන ස්පෙෂලයිස් පර්සන්. ඔයයි මේක ගැන හදාරලා තියෙන පුද්ගලයා. එතකොට ඔයා දෙන්න ඕනේ ඇඩ්වයිස් එක මෙන්න මේ ෂැම්පූ කන්ඩිෂනර් දාන්න ඕනේ. එතකොට ඒක පාවිච්චි කරන ක්‍රමයට ඔයාම කියන්න ඕනේ. මෙන්න මෙච්චර ක්වොන්ටිටි එකක් මේ විදිහට මෙච්චර වාර ගානකට සැරයක් පාවිච්චි කරන්න කියලා කියන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ඔයා සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ කන්ඩිෂනර් අනිවාර්යෙන් ක්ලයන්ට් දෙන්න ඕනේ. මොකද ඒකටම අදාළ වෙන කන්ඩිෂන් එකක්. මොකද ගොඩක් වෙලාවට හයිඩ්‍රේෂන්ස් ඒ කියන්නේ කොණ්ඩේ වියලීම නැති කරන්න තෙතමනේ රඳවා තබා ගන්න පුළුවන් කන්ඩිෂනර්ස් තමයි අපි දෙන්න ඕනේ. එතකොට තමයි ක්ලයන්ට්ගේ කොණ්ඩේ පොඩ කාලයක් ලස්සනට තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. කාලයක වුණත් හොඳට ෂයින් එකත් එක්ක ලස්සන වයිබ්‍රන්ට් එකත් එක්ක තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ෆේඩ් වෙනවා නමුත් උපරිම කාලයක් තියාගන්න පුළුවන්. එයා පාවිච්චි කරන වතුර සමහරක් අය රස්නේ වතුර පාවිච්චි කරනවා. එහෙම වතුර පාවිච්චි කරන්න එපා කියන ලූක් වෝම් වෝටර් හරි නෝමල් අපේ ලංකාව වගේ රටක නම් සාමාන්‍ය ටැප් වතුරේ වතුරේ ටෙම්පරේචර් එක හොඳටම ඇති. ඒ වගේ ඒකකින් ඒ වගේ වතුර පාවිච්චි කරන්න කියන එක නැත්නම් රස්නේ වතුර පාවිච්චි කරාම කොණ්ඩේ කොහොමද ඩැමේජ් වෙනවා කලර්ස් පොඩ කාලයක් රැඳෙන්නේ නැහැ. ඉක්මනට ෆේඩ් වෙනවා. එතකොට එයා පූල් එකට යන කෙනෙක් නම් ඒව ගැන ඇඩ්වයිස් කරන්න ඕනේ. මූදේ ඩයිවිං කරන කෙනෙක් නම් ඒව ගැන ඇඩ්වයිස් කරන්න ඕනේ. ඒ වගේම තමයි ආෆ්ටර් කෙයාර් ට්‍රීට්මන්ට්ස් ආයි ඔයාව විසිට් කරන්න එන්න ඕනේ කොච්චර කාලෙකින්ද මොනවද යාට දෙන ට්‍රීට්මන්ට් එක එයාට ඔයා කන්ඩිෂනින්ද නරිෂින්ද ප්‍රෝටීන් ට්‍රීට්මන්ට්ද මොනවද ඔයා දෙන ට්‍රීට්මන්ට් එක ඊළඟට ඒ ඔක්කොම ප්ලෑන් එක යාට දෙන්න ඕනේ මෙන්න මේ විදිහට කරන්න කියලා. එතකොට තමයි එයාගේ කොණ්ඩේ සෞඛ්‍ය සම්පන්නව ලස්සන්ට ඔයාට කලර් එකක් වයිබ්‍රන්ට්ව ලස්සන්ට දිගු කාලයක් තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. එයා කොණ්ඩේ ට්‍රිම් කරන්න ඕන කාලේ ඒ හැමදේම ඔයාට ඇඩ්වයිස් කරන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් බලන්න මේවා ටික් කරලා ලියාගෙන ටික් කරලා බලන්න ඔයා මොනවද මේකෙන් මෙච්චර කාල කරේ? නැත්තම් මං කියපු වැරදි දේවල්ද ඔයා කරේ? එහෙම කරා නම් අද ඉඳලා ඔයා වෙනස් වෙන්න. වෙනස් වෙලා ඔයාගේ වැරදි හදාගන්න. හදාගෙන ඔයාගේ ක්ලයන්ට් හරි ඇඩ්වයිස් එක දීලා බලන්න. ක්ලයන්ට්ත් ඔයා ගැන ලොකු ට්‍රස්ට් එකක් එනවා. ක්ලයන්ට්ගේ කොණ්ඩෙත් ලස්සනට දේවට තියෙනවා. ඔයාගේ කොණ්ඩෙට නත් ඔයා කරගෙන බලන්න මේක. එතකොට ඔයාට තේරෙයි කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියන එක. ඒක නිසා අපි කලර් කරන්න බ්ලීච් කරන්න ඉගෙන ගන්න හරි ආසාවක් තියෙනවා. ඒ වගේම මේකත් ඒ හා සමානවම වැදගත් පාඩමක්. ඉතින් මේක ගැනත් ඕගොල්ලෝගේ ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙන හදාගන්න ඉගෙන ගන්න. තව හොයලා ඉගෙන ගන්න මේ ගැන. මම හිතන්නේ ඔයගොල්ලන්ට වැදගත් පාඩමක් මම අද කියලා දුන්නා. හැමදාම වගේ අපිත් එක්ක හැමදාම ඉන්න ෂෙයා කරන්න
ඕගලන්ට කැමති ලෙසන්ස් තියෙනවා නම් අපිට කමෙන්ට් කරලා කියන්න. අපි හම්බෙමු ඊළඟ ලෙසන් එකේ.